දේශනා අංක 85 චෛතසික සංග්‍රහ විභාගය. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්නතුනි. අහේතුක සිත් 18 සංග්‍රහණය කතා කරන්නේ. සංග්‍රහණය හතරක් තියෙනවා. මුලින්ම සෝමනස්ස හසිතුප්පාදේ බලමු. සෝමනස්ස හසිතුප්පාදේ ඡන්දේ හැර අන්‍ය සමාන ඡයසික 12 යෙදෙනවා. එතකොට මේ අහේතුක සිත් 8හි සංග්‍රහණය දක්වනකොට අන්‍ය සමාන රාශියේ ඡයසික 13න් විතරයි බලන්න තියෙන්නේ. එතකොට අහේතුක සිත්වල අකුසල රාශියේ ඡයිතසිකවත් සෝබන රාශියේ ඡයිතසිකවත් සංග්‍රහ වෙන්නේ නැහැ. අහේතුක සිත්වල අකුසල රාශියේ ඡයිතසිකවත් සෝබන රාශියේ ඡයිතසිකවත් සංග්‍රහ වෙන්නේ නැහැ. අහේතුක සිත් 18 සංග්‍රහ වෙන්නේ මේ අන්‍ය සමාන රාශියේ ඡයිතසික විතරයි. 13නුත් ඡන්දය එක අහේතුක සිත් වල දෙන්නේ නැහැ. ඡන්දය අහේතුක සිත් 18 මේ දෙන්නේ නැහැ. ඒ නිසා ඡන්දය අතර ඉතිරි ඡයිතසික 12. ඡන්දේ වර්ජිත ඉතිරි ඡයිතසික 12න් තමයි අහේතුක සිත් 18හි සංග්‍රහණය විමසලා බලන්න තියෙන්නේ. එතකොට සෝමනස්ස හසිතුප්පාදේ ඒ ඡන්දේ හැර ඡන්දේ කිසිම හේතුක සිතක දෙන්නේ ඡන්දේ හැර ඉතිරි අන්‍ය සමාන ඡායසික 12 මේ දෙනවා සෝමනස්ස හසිතුප්පාදේ. ඊළඟට මනෝද්වාරා වජ්ජන සිත. මනෝද්වාරා වජ්ජන සිතේ ප්‍රීතියයි ඡන්දයයි හැර ඒක උපේක්ෂාසගත සිතන්නේ ප්‍රීතියයි ඡන්දි ප්‍රීතිය දෙන්නේ නිසා ප්‍රීතියයි ඡන්දයයි හැර අන්‍ය සමාන ඡායසික 11 දෙනවා. මනෝද්වාරා වජ්ජන සිතේ ක්‍රියාසිතක් වන මනෝද්වාරා වජ්ජන සිතේ ප්‍රීතියයි ඡන්දයයි හැර අන්‍ය සමාන ඡායසික 11යි දෙනවා. ඊළඟට සෝමනස්ස සම්තිරණ සිත. සෝමනස්ස සම්තිරණ සිතේ සබ්බචිත්ත සාධාරණ ඡායසික 7යි විතක්ක විචාර අදිමොක්ඛ ප්‍රීති කියන ඡායසික 11යි දෙනවා. සෝමනස්ස සම්තිරණ සිතේ සබ්බචිත්ත සාධාරණ ඡායසික 7යි විතක්ක විචාර අදිමොක්ඛ ප්‍රීති ඡායසික 11ක් එනවා. ඒ දෙනවා. ඊළඟට මනෝ ධාතු ත්‍රිකය හා අහේතුක පරිසන්ධි යුගලයකට ගන්නවා. මනෝ ධාතු ත්‍රිකය කියන්නේ සම්පටිච්ඡන සිත් 2යි පංචද්වාර වජ්ජන සිතටයි. මනෝ ධාතු ත්‍රිකය කියලා කියන්නේ. සම්පටිච්ඡන සිත් 2යි මේ පංචද්වාර වජ්ජනයයි. මනෝ ධාතු ත්‍රිකය හා අහේතුක පරිසන්ධි යුගල. අහේතුක පරිසන්ධි යුගල කියන්නේ උපේක්ෂාසගත සම්තිරණ සිත් දෙක අකුසල විපාක කුසල විපාක විදියට ලැබෙන උපේක්ෂාසගත සම්තිරණ දෙසිතට තමයි අහේතුක පරිසන්ධි යුගලය කියන්නේ. එතකොට මනෝ ධාතු ත්‍රිකය හා හේතුක පරිසන්ධි යුගලයේ යෙදෙනවා චෛතසික සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි විතක්ක විචාර අදිමොක්ඛ කියන චෛතසික 3යි චෛතසික 10ක් යෙදෙනවා. මනෝ ධාතු ත්‍රිකය හා අහේතුක පරිසන්ධි යුගලයේ මනෝ ධාතු ත්‍රිකය කියන්නේ සම්පටිච්ඡන දෙසිත හා පංචද්වාර වජ්ජන සිත. මේ අහේතුක පරිසන්ධි යුගලය කියලා කියන්නේ උපේක්ෂාසගත සම්තිර්ණ දෙසිත. එතකොට මනෝ ධාතු ත්‍රිකය හා හේතුක පරිසන්ධි යුගලයේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 විතක්ක විචාර අදිමොක්ඛ කියන චෛතසික 10 දෙනවා. ඊළඟට අවසානට කතා කරන්න තියෙන දෙපස් විඥාන, දීපංච විඥාන. අඩුම චෛතසික ගණනක් සංග්‍රහ වෙන්නේ. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 විතරක් සංග්‍රහ වෙන අති දුර්වල සිත් 10 දෙපස් විඥාන. චක්කු විඥාන දෙසිත, සෝත විඥාන දෙසිත, ගාන විඥාන දෙසිත, ජීවා විඥාන දෙසිත, කාය විඥාන දෙසිත කියන දීපංච විඥාන දෙපස් විඥාන 16 තමයි අඩුම චෛතසික ගණනක් සංග්‍රහ වෙන්නේ. අපිට හම්බුණා වැඩිම චෛතසික ගණන සංග්‍රහ වෙන පඨම ධ්‍යාන සම්ප්‍රයුක්ත ලෝකෝත්තර සිත්වල චෛතසික 36ක් සංග්‍රහ වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. අඩුම චෛතසික ගණන සංග්‍රහ වෙන්නේ මේ අවසානයේට කතා කර දෙපස් විඥානවල සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 විතරයි. ඒ කියන්නේ සිතක් උපදින්න ඕන අවම සුදුසුකම. සිතක් උපදින්න ඕන අවම මට්ටම චෛතසික 7ක් වන්නේතු සිතක් උපදින්න බෑ. ඒ අවම මට්ටම සපුරාගෙන උපදින සිත් තමයි දෙපස් විඥාන කියන්නේ.
එතකොට අහේතුක සිත් 18 සංග්‍රහණය දක්වනකොට සෝමනස්ස හසිතුප්පාදයේ චෛසික 12ක් යෙදුනා. ඡන්දේ හැර අනි සමාන 12 චෛසික 12ක් යෙදුනා. මනෝද්වාර වජ්ජනේ ප්‍රීතියයි ඡන්දයයි හැර චෛසික 11ක් යෙදෙනවා. සංග්‍රහ වෙනවා. සෝමනස්ස සම්තිරණ සිතේ සබ්බචිත්ත සාධන චෛසික 7යි විතක්ක ਵਿਚාර අධිමොක්ඛ ප්‍රීති කියන චෛසික 11 සංග්‍රහ වෙනවා. මනෝ ධාතු ත්‍රිකය හා හේතුක පරිසන්දි යුගලයේ සබ්බචිත්ත සාධන චෛසික 7 විතක්ක ਵਿਚාර අධිමොක්ඛ කියන චෛසික 10 සංග්‍රහ වෙනවා. දෙපස් විඥානවල සබ්බචිත්ත සාධන චෛසික සංග්‍රහ වෙනවා. චෛසික ගණනින් මෙතනත් සංග්‍රහණය දක්වන්නේ චෛසික ගණන අනුව අර අකුසල් සිත්වල සංග්‍රහණය වගේ චෛතසික 12ක් 11ක් 10ක් 7ක් සංග්‍රහ වීම මත සංග්‍රහණය 4ක් විදිහට තමයි දක්වන්නේ අහේතුක සිත්වල සංග්‍රහණය. එතකොට අපි සංග්‍රහණයත් කතාව අවසන් කළා. සංග්‍රහණය 33ක්. අපි මුලින් කතා කරේ සංප්‍රයෝගණය ඒ චෛතසිකයන් කවර සිත්වල යෙදෙනවාද කියලා දක්වන සංප්‍රයෝගණය. ඊළඟට එක සිතක් අරගෙන ඒ සිත්වල කවර චෛතසික යෙදෙනවාද කියන කතාව සංග්‍රහණය කතා කළේ. අභිධර්මාර්ථ සංග්‍රහයේ දෙවන පරිච්ඡේදයේ අවසානයේට සංග්‍රහ ගාථාවකින් දක්වනවා ඉත්තං චිත්තා වියුත්තානං සංපයෝගංච සංගහං ඤත්වා භේදං යථා යෝගං චිත්තේන සමුද්දිසේ කියලා. මේ විදිහට චෛතසිකයන්ගේ සංප්‍රයෝගණය හා සංග්‍රහණය ඒවා දැන යෙදෙන පරිදි චිත්තේ හා සමූහ චෛතසික ભેදය ප්‍රකාශ කළා කියලා. සංප්‍රයෝගණය සහ සංග්‍රහණය. එතකොට අපි මේ පරිච්ඡේදය තුලදී දෙවන පරිච්ඡේදය අභිධර්මාර්ථ සංග්‍රහයේ දෙවන පරිච්ඡේදය තුලදී මුලින්ම ඉගෙන ගත්තේ විශේෂයෙන් කරුණු තුනක් ඉගෙන ගත්තේ. මුලින්ම ඉගෙන ගත්තේ චෛතසික 52 ඒ වගේ ලක්ෂණ. චෛතසික 52 කියන්නේ වෙන වෙනම පරමාර්ථ ධර්ම 52ක්. දැන් චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. සතර පරමාර්ථ ධර්මනේ චිත්ත, චෛතසික, චිත්තං, චේතසිකං, රූපං, නිබ්බාන. ඒතකොට චිත්තය කියන්නේ එක පරමාර්ථ ධර්මයක්. චෛතසික 52 වෙන වෙන වූ පරමාර්ථ ධර්ම 52ක්. මොකද මේ චෛතසික 52ට වෙන වෙන ලක්ෂණ, වෙන වෙන කෘත්‍ය, වෙන වෙන ස්වභාවයන් තියෙනවා. ඒ නිසා ඒක ධර්ම 52ක්. චෛතසික 52. ඊළඟට රූප 28 වෙන වෙන වූ ලක්ෂණ කෘත්‍ය දරන රූප 28ක් ලැබෙනවා. ඊළඟට නිර්වාණ පරමාර්ථය ඒ විදිහට තමයි සතර පරමාර්ථ වෙන්නේ. ඒ සතර පරමාර්ථ අතර අපි දෙවෙනි පරිච්ඡේදයේදී චෛතසික පරමාර්ථය ගැන කතා කරේ. ඒතකොට චෛතසික පරමාර්ථ චෛතසික ධර්ම 52 ගැන ඒ වගේ මේ විශේෂ ස්වභාවය එක එක චෛතසිකයේ ලක්ෂණය ඒ ස්වභාව ලක්ෂණය ගැන තමයි අපි මුලින් කතා කළේ. පස්සේ කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? විතර්කය කියන්නේ විචාරය කියන්නේ මොකද්ද? මෝහය කියන්නේ මොකද්ද? අහිරිකය කියන්නේ මොකද්ද? අනුත්ථප්පය කියන්නේ මොකද්ද? උද්ධච්චය කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? සතිය කියන්නේ මොකද්ද? හිරිය කියන්නේ මොකද්ද? උත්ථප්පය ඔය විදිහට මේ චෛතසික 52 අරගෙන එක එක චෛතසිකයක් පිළිබඳව මූලික හැඳින්වීම තාමත් සංක්ෂේපයෙන් තමයි මේ හැඳින්වීම කළේ. ඉතින් මේ චෛතසික 52 පිළිබඳව වැඩිදුරටත් දැනුමක් ඇති කරගත යුතුයි. ඒ සඳහා අභිධර්මයේ මූලික කරුණු පොත අභිධර්මයේ මූලික කරුණු පොතේ ඒ චෛතසික 52 පිළිබඳව සැලකිය යුතු විග්‍රහයක් විස්තරයක් දක්වලා තියෙනවා. පැහැදිලි ලස්සන විස්තරයක්. ඒ නිසා හැමෝම කියවන එක වටිනවා. අභිධර්මයේ මූලික කරුණු පොත ඇසුරෙන් ඒ චෛතසික 52 ගැන කියවලා නැවත ඒ චෛතසික 52 ලක්ෂණය, ඒ ස්වභාව ලක්ෂණ හඳුනා ගන්න ඕන. ඒක තමයි විශේෂයෙන් මේ පරිච්ඡේදයේදී දත යුතු දේ. මේ පරිච්ඡේදයේදී ප්‍රධාන කරුණු තුනක් ගැන දැනගත්තා අපි. ඒකෙන් ප්‍රධානම කරුණ තමයි එක එක චෛතසිකයක් පිළිබඳ විශේෂ ස්වභාව ලක්ෂණය දැන ගැනීම. ඒකේ ස්වභාවය, මේ චෛතසිකේ මොන වගේ ස්වභාවයක්ද දරන්නේ, මේ මොන වගේ කෘත්‍යයන්ද දරන්නේ කියන්නේ ඒ ස්වභාවය ඉගෙන ගැනීම තමයි වඩා වටින්නේ, වැදගත් වෙන්නේ. ඊළඟට අපි කතා කරා චෛතසිකයන්ගේ සංප්‍රයෝගණය, ඊළඟට කතා කළා සංග්‍රහණය. ඔය මාතෘකා තුන තමයි විශේෂයෙන් කතා කළේ මේ පරිච්ඡේදයේදී. එතකොට
අපි පළවෙනි පරිච්ඡේදයේදී චිත්ත පරමාර්ථය ගැන කතා කළා. දෙවෙනි පරිච්ඡේදයේදී චෛතසික ගැන කතා කළා. පරිච්ඡේදය අවසන් කරනවා අභිධර්මාර්ථ සංග්‍රහය. ඉතින් අභිධම්මත්ත සංග්‍රහයේ චේතසික සංග්‍රහ විභාගෝ නාම ဒ ුතියෝ පරිච්ඡේදෝ කියලා. මේ විදිහට අභිධර්මාර්ථ සංග්‍රහයේ චෛතසික සංග්‍රහ විභාගය නම් වූ දෙවන පරිච්ඡේදය අදින් කතා කරලා අවසන් වෙනවා. අපි ලබන දේශනාවේදී සාකච්ඡා කරන්නේ අභිධර්මාර්ථ සංග්‍රහයේ තුන්වෙනි පරිච්ඡේදය වුණ ප්‍රකීර්ණක සංග්‍රහ විභාගය. සම්මා සම්බුදු සරණයි.